රයිට් අයිබම් පුතේ. අපි ගිය සතියේ කතා කරේ අ, වර්ගිත සමීකරණ සුළු කිරීම. දැන් අද මම ඔයත් එක්ක කතා කරන්න බලාගෙන ඉන්නවා මේ වර්ග සමීකරණයක් සුළු කිරීම පසුගිය ඕ ලෙවල් විභාගවල ඇහුවේ කොහොමද කියලා. ඒතර මේක අපි කතා කරලා බලමු මේ විශේෂයෙන් වර්ග සමීකරණයක් ගොඩනැගීම අපි කරන්න ඕන. ඒ නිසා අපි මේකත් කරාට පස්සේ වාට විභාග ගණන් ටික හදා ගන්න පුළුවන්. රයිට්. එතකොට මෙන්න මම තෝරගන්න අද පළවෙනි ප්‍රශ්නය 2020 O level ප්‍රශ්න පත්‍රයේ තුල තිබ්බ ගාන තමයි මම තෝරගන්නේ. මේ 2020 O level ප්‍රශ්න පත්‍රයේ තුල තියෙනවා මෙන්න මෙහෙම රූපයක් දීලා. අපි අද වර්ගද සමීකරණ කතාව ඉවර කරන්න යන්නේ. ඒ කියන්නේ පාඩම අපි ඉගෙන ගත්තා. හැබැයි අපි පාඩමින් අහන්නේ කොහොමද කියලා කතාවට එන්න ඕනේ. දැන් මෙහෙම රූපයක් තියෙනවා. ABCD ABCD මා තියෙන්නේ. ඊස්සේ මෙන්න මේ පාද දෙක සමාන්තරයි. මෙයා x ධන 3ක් කියලා තියෙනවා. මෙයා x ධන 5ක් කියලා තියෙනවා. ඔන්න ඔහම තමයි තියෙන්නේ. එතකොට මේ දෙන්න අතර ලම්බ උස x කියලා දාලා තියෙනවා. ලම්බ උස x කියලා දාලා. මේක තමයි අපිට 2020 ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ අපෙන් අහන කතාව. දැන් ගානේ කියනවා ට්‍රපීසියම් හැඩසී ආස්තරයක් සහ එහි මිනුම් තියෙනවා කියලා කියන්නේ. මොකද මේ ආස්තරේ ට්‍රපීසියම. මේ ට්‍රපීසියමේ වර්ගඵලය වර්ග මීටර් 20ක් නම් මෙයාගේ වර්ගඵලය වර්ග මීටර් 20ක් නම් මෙන්න මේ ප්‍රකාශය ලැබෙනවා කියලා ඔප්පු කරන්න කියලා කියනවා. x වර්ගයේ ධන 4x වෙන 20 කියන උත්තරය හම්බෙනවා කියලා පෙන්වන්න කියලා. දැන් අපිට මේ වර්ගජ සමීකරණ ගාන හදනකොට අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි ළමයි අකමැති ප්‍රශ්නයක් තමයි පුතේ මේ වර්ගජ සමීකරණය ගොඩනගා ගන්න ළමයි මැලි කරනවා. ඉතින් කොහොමද අපි වර්ග සමීකරණය ගොඩනගන්නේ? දැන් අපි ඊයේ ඕලෙල් ප්‍රශ්න පත්‍රෙත් ලියනකොට ළමයි ගොඩක් අය මට කියපු විදිහට වර්ග සමීකරණය හදාගන්න උත්සාහ කරේ නැහැ. හැබැයි මෙතන සරල කතාවක් තියෙන්නේ. මොකද්ද මේ සරල කතාව? මේ ට්‍රපීසියමක වර්ගඵලය හොයන්න අපි ඉගෙන ගත්තේ සමාන්තර පාද එකතු කරලා එයා දෙකෙන් බෙදලා ලම්බ උසින් ගුණ කරනවා. කොහොමද කරන්නේ? ට්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද? සමාන්තර පාද එකතු කරලා දෙකෙන් බෙදලා ලම්බ උසින් ගුණ කරනවා. අන්න එතකොට එයාගේ උත්තරේ තමයි කීයද කියන්නේ 20යි කියන්නේ. දැන් අපිට පුළුවන් මේක සුළු කරන්න. සුළු කරලා අර සමීකරණේ ගන්න පුළුවන්. එතකොට ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. දැන් බලමු මෙයාව සුළු කරන්න. xx එකතු වුණාම පුතා 2x. ධන 3යි ධන 5යි එකතු වුණාම ධන 8යි. බෙදීම 2. අර ගුණ කිරීම x මුලින් ලියන්නත් පුළුවන්. සමානයි 20. අපිට ඕනම් බෙදීම 20 මෙහෙට බෙදීම 2 මෙහෙට යන් ගුණ කිරීමක්. එතකොට මේක වරහනත් අයින් කරගමු. නැත්තම් මෙතන සුළු කරන්නත් පුළුවන්. කමන්නේ. බෙදීම 2 මෙහෙට ගියා ගුණ කිරීම 2ක් එනම් 20 වරක් 2 40යි. දැන් වරහන අයින් කරලා බලන්න. x ගෙන් 2x උනම් 2x වර්ගය ධන. x ගෙන් 8 ගුණ වුණා 8x 40. අපිට පුළුවන් දිගටම දෙකෙන් බෙදන්න. මෙයා දෙකෙන් බෙදුවොත් x වර්ගය ධන 8x දෙකෙන් බෙදුවාම 4x සමානයි 20 40 දෙකෙන් බෙදුවා 20යි. රයිට් මෙන්න උත්තරේ ගත්තා. අර ධන 20 මෙහෙට ආවම ඍණ 20යිනේ. එතකොට වැඩේ හරි. රයිට්. මෙතෙන්ට ලියා ගන්න. ඔන්න වැඩේ.
හරිද? ඊට පස්සේ එයා කියනවා අ, මේ සමීකරණ තෘප්ත කරන බව කියලා ආස්තරයේ සමාන්තර පාද දෙක අතර ලම්බ දුර සොයා එම දුර AB කින් භාගයට වඩා අඩු බව පෙන්වන්නේ. AB දුරෙන් භාගයට වඩා අඩු බව. දැන් මේක ඔතනින් පස් තමයි කතන්දරේ එන්නේ. දැන් ඔන්න මම වර්ග පූර්ණයට එනවා. කොහොමද වර්ග පූර්ණයට එන්නේ? ඔන්න මෙතනින් එහාට වර්ග පූර්ණයට එනවා. right මොකද්ද අපි ඉගෙන ගත්තේ වර්ග පූර්ණිකේ පාඩමේදී? ගිය සතියේ මම වර්ග පූර්ණය කියන කතාව ඔයත් එක්ක කතා කරලා තියෙනවා. නේ? ඔයා අහගෙන තියෙනවා වර්ග පූර්ණය කොහොමද කරන්නේ කියලා. වර්ග පූර්ණය අපි කරන්නේ පළවෙනි වඩේ වර්ගපදයේ සංගුණක එක කරගන්නවා. ඒතර ඒක හරි. වර්ගපදයේ සංගුණක එකයි. ඊළඟට නොදන්න පද එක පැත්තක තියාගන්නවා දන්න ඉලක්කම් අනෙක් පැත්තේ තියාගන්නවා. ඒකත් හරි. පාඩම් කරන්න ඕනේ. නොදන්නා පද එක පැත්තක දන්න ඉලක්කම් අනෙක් පැත්තේ. ඊළඟට x ගේ සංගුණකයේ දෙකින් බෙදා. දැන් බලන්න x ගේ සංගුණකේ 4යි. x ගේ සංගුණකයේ දෙකින් බෙදා එහි වර්ගය. එයාගේ වර්ගය සමීකරණ දෙපැත්තට එකතු කරනකොට මෙයාගේ වර්ගය දෙකේ වර්ගය 4යි. ඔන්න සමීකරණයේ දෙපැත්තටම 4 ගාන එකතු කරා. මම ආයෙසරයක් කියන්න මොකද්ද ස්ටෙප් ටික? මොකද්ද ස්ටෙප් ටික? වර්ගපදයේ සංගුණකේ එක වෙන්න ඕනේ. මතක තියාගන්න. ඊළඟට නොදන්න පද එක පැත්තක තියෙන්න ඕනි, දන්න ඉලක්කම් අනෙක් පැත්තේ තියෙන්න ඕනි. තුන්වෙනි වැඩේ x ගේ සංගුණකයේ දෙකෙන් බෙදලා එහි වර්ගයේ සමීකරණ දෙපැත්තට එකතු කරනවා. දැන් මේ තේරි කොටස් ටික පාඩම් වෙන්න ඕනේ. right. මෙන්න අවසාන පියවර පූර්ණ වර්ගයක් විදිහට ලියනවා. කොහොමද පූර්ණ වර්ග ලියන්නේ? පළවෙනි එකේ වර්ගමූලය x වර්ගයේ වර්ගමූලය x. මේ නිකිලි මෙතන. අවසාන එක්කෙනාගේ වර්ගමූලය. ඔන්න පූර්ණ වර්ගය. 20යි 4යි 24යි. 20යි 4යි 24යි. බලන්න වර්ගය අනිත් පැත්තට ගියා වර්ගමූලයක්. දැන් ඔන්න ඔතෙන්ට ආවට පස්සේ මේක ඉන්නේ ධන හෝ ඍණ කියලා. ඔතෙන්ට ආවට පස්සේ අපි ඉක්මනින් බලන ගාන දිහා විභාගයේ අපිට දීලා තියෙන වර්ගමූල ලකුණ 24ද කියලා. දැන් මේ අවුරුද්දේ දීලා තියෙන්නේ වර්ගමූල ලකුණ 24 නෙවෙයි වර්ගමූල 6. 2.45යි කියලා දීලා තියෙන්නේ. වර්ගමූල 6 2.45. එහෙනම් අපි දැන් මොකද කරන්නේ? දැන් අපි බලනවා මේ 24 අර 6ත් එක්ක ලියන්න පුළුවන්. ඒතර අපි බැලුවොත් 24 කියන්නේ 6 වරක් 4. 24 කියන්නේ 6 වරක් 4. අන්න එතකොට මට පුළුවන් දැන් මෙයාගේ වර්ගමූලෙ ගන්න. ඇයි? 6 වර්ගමූලෙ දුන්නා 2.45 කියලා. 4 වර්ගමූලෙ 2යි. 6 වර්ගමූලෙ 2.45 4 වර්ගමූලෙ 2යි. එතකොට x ධන 2 සමාන වෙනවා ධන හෝ ඍණ දෙවරක් 5 10 දෙවරක් 4 8යි 1යි 9 දෙවරක් 2 4 4.9. දැන් තියෙන උත්තර ලියන්න. කොහොමද උත්තර ලියන්නේ? ධන 2 මෙහාට ගියා. එතකොට ධන හෝ ඍණ 4.9 ඍණ 2. දැන් මේකේ මම ධන උත්තරේ විතරයි ගන්නෙ. මොකක්ද ධන උත්තරේ? 4.9 ඍණ 2. ඇයි ධන උත්තරේ විතරක් ගන්නෙ? මෙහා අඩු කරොත් එන්නේ 2.9. ඇයි ධන උත්තරේ විතරක් ගන්නෙ? මේ x කියන්නේ මෙයාගේ දුරක්. දුරක් අපිට ඍණ වෙන්න බෑ. ඒතර අපි විභාගයේ දාන තර්කයන් මෙවුවා. ඒතර පුතා ඔයා බය වෙන්න එපා. අපි O level විභාගයේ දැන් මේ ඉන්නේ අපේ අවුරුද්දේ මුල ඉන්නේ. මේ අවුරුද්දේ මුල තමයි අපි
දැන් දෙවෙනි වාරේ පාඩමුත් අහන්නේ. මොකද හේතුව අපි ප්‍රශ්න පත්‍ර පන්තිය තුලින් හැම වෙලේම ටාගට් කරන්නේ ඕලෙල් විභාගේ දැන් ලියන්න. ප්‍රශ්න 6ක් අපි ලියනවා දැන්. ඊටත් එහා පුළුවන්. සම්පූර්ණ ප්‍රශ්න 6ක් ලියනවා. එතකොට අපි අද හවසත් මේ සැරේ ඕලෙල් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් ලියනවා. ඔය අමාරුයි කියන ප්‍රශ්න පත්‍ර. ඉතින් එහෙම අමාරු වෙන්න බෑ. දැන් ඔතනින් ආවට පස්සේ ලම්බදුර සොයා. දැන් මේක ලම්බදුර හොයන්න කිව්වහම එයා x අතර ඔන්න හොයාගත්ත. හැබැයි එයා අපිට මේක ආසන්න පූර්ණාගයට එහෙම මුකුත් කතාවක් කියන්නේ නැහැ. ඔන්න x අගේ ලිව්වා. හරිද? දැන් මොකද කරන්නේ? ඔන්න ලියනවා අපි එහෙනම් ලියන වචනේමුත් ලම්බදුර සමානයි 2.9. හරි. ලම්බදුර සොයලා ඒක AB දුරෙන් භාගයක් බව පෙන්වන්න. භාගයට වඩා අඩු බව. දැන් මොකද්ද AB දුර කියන්නේ? AB දුර කියන්නේ රූපේ දිහා බලපුවාම x ධන 3. ඉතින් ඔයාට පැහැදිලිනේ. x වෙනුවට අපි 2.9 දැම්මොත් මෙයා සුළු කරන්න දෙයක්වත් නැහැ. මේ කොටසයි බලන්න වෙන වෙනම බැලුවොත් 2.9 කියන්නේ 3ට වඩා අඩුයි. ළමයෙකුට එහෙම තර්කයක් දාන්න පුළුවන්. හරි. ඕන ළමයෙක්ට ලියන්න පුළුවන් මෙහෙම 2.9 කුඩායි 3ට වඩා. එහෙනම් x කියන දුර කුඩායි AB ගෙන් භාගයට වඩා. ඔහොම දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙයා එකතු කරලා පෙන්නන්න 5.9යි. හරි මේ දෙන එකතුම 5.9යි. එහෙනම් අපි ලියනවා එතකොට x කියන්නේ හරි AB දුර ආවේ කීයද? 5.9. එයා දෙකට බෙදමු. 5.9 දෙකෙන් බෙදුවොත් කීයද? 2.45 නේ? 2යි නෑනේ 2.45 නෙවෙයි. 2ට 2යි 19ට 9යි එකකුයි 10යි 5යි. 2.9යි 5. එතකොට AB දුරෙන් භාගයට වඩා අඩුයි කියලා අපිට පෙන්වන්න පුළුවන්. රයිට්? එහෙනම් ඔන්න අපි 2020 අවුරුද්දේ අපි කතා කරන ගාන. හරි? ඒතර AB දුර 5.9යි. එතකොට ඒකෙන් භාගයට වඩා අඩුයි. ඒතර භාගය 2.95නේ. එතකොට 2.95ට වඩා 2.9 කුඩායි. නේ? එතකොට අපි ලියලා පෙන්නනවා. ඕනනම් එනවා 2.9 කුඩායි 2.95ට වඩා. රයිට්. එතකොට AB දුරින් භාගයට වඩා අඩුයි කියලා පෙන්වන්න පුළුවන්. රයිට්. මෙන්න එතකොට අපි 2020 O level ප්‍රශ්න පත්‍රයේ අපිට අහපු ප්‍රශ්නේ 2020 දී අපි කතා කරපු දේ මේක මේතෙක් ලිව්වහම තමයි සාමාන්‍යයෙන් අපිට ලකුණු 10 තියෙන්නේ. කොහොමද මේ ලකුණු 10 හම්බෙන්නේ? සූත්‍රයේ ගොඩනැගුවාට ලකුණු 4ක් බොහෝ විට සූත්‍රයේ ගොඩනැගුවාම සාමාන්‍යයෙන් ලකුණු 4ක් තියෙනවා. මෙන්න මේ සුළු කිරීම හොයලා අපි x හොයාගත්තට ආයේ ලකුණු 4ක් තියෙනවා. මෙන්න මේ තර්කයට ලකුණු 2ක් තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම තමයි තියෙන්නේ. මේ තර්කයක් දානවනේ මේ AB දුර වද x මේ ලම්බ දුර AB දුරෙන් භාගයට වඩා අඩුයි කියලා පෙන්වනවා කර. ඒතර මෙන්න මේ අසමානතා ලකුණට එහෙම ලකුණු තියෙන. ඉතින් මේවා හරි වැදගත්. right. එතකොට ඔන්න ඔයා ලියා ගන්න ඇති කියලා මම හිතනවා. මුල් කොටස ලියාගත්තනේ. right. මෙන්න වර්ග පූර්ණේ කතාව. ඒතර අපි ගිය සතියේ කතා කරපු වර්ග පූර්ණේ කතාව තමයි ඔය. right. ලියාගත්තේ නැත්නම් ඔන්න තව ටිකක් ලොකු කරා. ඔයා ලියා ගන්න. right. ඔය 2020 O level ප්‍රශ්න පත්‍රේ ඔයගොල්ලෝ හදපු ප්‍රශ්නේ තමයි ඔයගොල්ලන්ට හදන්න හම්බෙච්ච ප්‍රශ්න තමයි ඔය තියෙන්නේ. right. දැන් බලමු අපි ඔක හරිනම් 2019 O level ප්‍රශ්න පත්‍රේ 2019 O level ප්‍රශ්න පත්‍රේ අපෙන් අහපු ගාන. දැන් අද අපි කතා කරන්නේ O level ප්‍රශ්න පත්‍ර ටිකක් කතා කරනවා. මොකද එතකොට අපි බලනවා කොහොමද අපි විභාගයට මේවා ලියන්නේ. අපි හැම වෙලෙම ප්‍රශ්න පත්‍රෙත් එක තමයි ඉන්නේ. මොකද ප්‍රශ්න පත්‍රෙත් එක්ක හිටපුවාම අපිට
අපිට ලකුණු ගැන හිතන්න ලේසි. right. මෙන්න මේ රූපේ තමා ඒ අවුරුද්දේ දීලා තියෙන්නේ. මෙහෙම වෘත්ත භාගයක් ඊට පස්සේ මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක්. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩේ කෝණේ අංශක 60යි. එයා දීලා තියෙනවා මේ වෘත්තේ අරය මෙන්න මේ දුර x කියලා. අරය x මෙන්න මේ කෑල්ල 4යි කියලා දීලා තියෙනවා. ඔන්න ඔහොම තමයි දීලා තියෙන්නේ. අපි රූපේ අනිවාර්යෙන් ලකුණු කරගන්න. ඔහොම තමයි රූපේ තියෙන්නේ. අරය ඒකක x වූ a නම් අර්ධ වෘත්තයකින්ද අර්ධ වෘත්තයක සමග ඒක කේන්ද්‍රීය වූ කේන්ද්‍රික කෝණ 60ක් වූ B නම් කේන්ද්‍රික ඛණ්ඩයක්ද රූපේ දැක්වේ. එහෙනම් මේ තියෙන්නේ A කියලා අරේ x වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ තියෙන්නේ B කියලා තව කේන්ද්‍රික ඛණ්ඩයක්. ඔන්නෝම තියෙනවා. A හි වර්ගඵලය සහ B හි වර්ගඵලය සමාන වේ නම් A ගේ වර්ගඵලයයි B ගේ වර්ගඵලයයි සමාන වෙනවා නම් මොකද මේ අවුරුදු පුතේ 2019 ඕල වෙල් 2019 ඕල වෙල්. එතකොට අපි කියනවා මේ A ගේ වර්ගඵලයයි B ගේ වර්ගඵලයයි සමාන නම් මෙන්න මේ සමීකරණය ලැබෙනවා කියලා පෙන්නන්න. දැන් අපි එදා ඔන්ලයින් පන්තියේ මේ සමීකරණ හැදුවා. හැබැයි අපි අද තව දුරටත් මේක ස්ථීර කරලා වැඩේ එහාට යන්න බලන්න. හරි රයිට් ඔන්න බලමු. දැන් මේක ගන්නෙ කොහොමද? ඔන්න මල් ලියනවා මෙහෙම. A ගේ වර්ගඵලය සමාන වෙනවා B ගේ වර්ගඵලයට. A ගේ වර්ගඵලය සමාන වෙන කාටද? B ගේ වර්ගඵලයට. A ගේ වර්ගඵලය හොයන්නේ 5 r කියන්නේ x 5x වර්ගය එයාගෙන් භාගයක්. ඔන්න A ගේ වර්ගඵලය. B ගේ වර්ගඵලය කියන්නේ 5 r කියන්නේ x ධන 4 එයාගේ වර්ගය. බලන්න ඒක හරියද කියලා. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය මෙතන ඉඳන් මෙතෙන්ට මෙන්න ඕනේ. ඒතකොට මේ කෑල්ල x මේක 4යි. එහෙනම් x සහ 4 එකතු වෙන්න ඕනේ. x ධන 4 වර්ගය ගුණ කිරීම මෙතන තියෙන්නේ වෘත්තයකින් 360න් 60ක්. එහෙනම් මෙතන එහෙම දාන්නත් පුළුවන් 360න් 60 දාන්න පුළුවන්. ඕනනම් සුළු කරලම ගත්තොත් 6න් එකක්. ඔහොම දාන්නත් පුළුවන්. දැන් අපි මෙයා සුළු කරන්න ඕනේ. මේකල මේ උත්තරේ පෙන්වන්න ඕන ලකුණු 4ක් ගන්න. මොකද හොඳට මතක තියාගන්න ළමයි වර්ග පූරණය කියන මාතෘකාව අපි දැන් ඉස්කෝලේ ඉගෙන ගන්නවානේ. ඉස්කෝලේ ඉගෙන ගත්තාම අපි තියරි කොටසට ඉගෙන ගන්න වර්ග පූරණය කියන මාතෘකාව අපි ඉගෙන ගත්තට අපිට විභාගයේදී හම්බෙන්නේ ලකුණු 4යි. මේ ඇත්ත තේරුම් ගන්න. ඉතුරු ලකුණු 6ම තියෙන්නේ ප්‍රශ්න පත්‍ර ලිව්වහම. ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නය අවබෝධ කරගන්න ඒ ප්‍රශ්නේ තියෙන කතන්දරේ ලිහලා ඒ අහන කතාවර තමයි ඉතුරු 6 තියෙන්නේ. ඒතර අපි තියරි ඉගෙනගෙන තියරි ගණන් 100ක් හදලා විභාගයට ගියත් අපිට ප්‍රශ්න පත්‍රයේ ලකුණු ගන්න අපහසුයි. ඔන්න ඔතන තමයි අපේ තියෙන බ්‍රේක් එක. ඒ නිසා තමයි අපි ප්‍රශ්න පත්‍ර පන්ති මෙච්චර අප්ලෝඩ් කර කර යන්නේ. තේරෙනවද? මෙච්චර අපි දියුණු කරන්න යන්නේ ඒ නිසා. ඒ නිසා මතක තියාගෙන ඔබ ප්‍රශ්න පත්‍ර ලියන්න. තේරුණාද? ඉතින් ඒක මතක තියෙන්න. ඒතර මේ බලන්න මේක සුළු කරගන්න විදිය. ඔයා බලන්න මේ 5 මේ ගුණ කිරීම 5 මෙහෙට આવොත් මොකද වෙන්නේ? ගුණ කිරීම 5 මෙහෙට આવොත් බෙදීම 5. එතකොට දැන් මට ඕන නම් 5ට 5 කපන්න පුළුවන් ඔහොම තියලා. මොකද අපි පැහැදිලිව දන්නවා ගුණ කිරීම 5 මෙහෙට આવොත් බෙදීම 5. ඊළඟ දැන් පුළුවන් අපිට ඕන නම් බෙදීම 6 මෙහෙට ගේන්න. එහෙනම් බෙදීම 6 මෙහෙට ආව ගුණ කිරීම 6ක්
ගුණ කිරීම භාගයක් තියෙනවා. මේ ආවේ බෙදීම 6 මෙහෙට. මෙහෙ තියෙනවා x ධන 4 වර්ගය. ඔන්න. මෙයා සුළු වෙනවා 2 1යි 2 3යි. එහෙනම් 3යි x වර්ගය. මෙතන තියෙන්නේ පූර්ණ වර්ගයක්. මේ ඔක්කොම සංකලනයක් පේනවාද? මේක ප්‍රසාරණය මතක තියෙන්න ඕනේ. මොකද්ද පූර්ණ වර්ග ප්‍රසාරණය? පළවෙනි එකේ වර්ගය. පළවෙනි එකේ වර්ගය. මේ නිකිලි මෙතන. මේ දෙන්න ගුණ කරලා දෙකින්. එතකොට x 4ෙන් ගුණ කරා 4ix. ඒක දෙකෙන් ගුණ කරොත් 4ix දෙකෙන් ගුණ කරා කියන්නේ 8ix. ආයෙත් කියන්න මේ දෙන්න ගුණ කරලා දෙකෙන් ගුණ කරනවා. එතකොට මේ දෙන්නයි ගුණිතය 4ix. ඒක දෙකෙන් ගුණ කරොත් 8ix. අන්තිමට කොහොමටත් ධන අන්තිම එකේ වර්ගය 4 වර්ගය 16. අපි ඔක්කොම එක පැත්තට ගමු 3ix වර්ගය ඍණ x වර්ගය ඍණ 8ix ඍණ 16 සමානයි බිඳුව. දිගටම අපි දෙකෙන් බෙදමු. දිගටම දෙකෙන් බෙදමු. මේක මම මේ උත්තරේ ලියලා වැඩි මම බැලුවේ ඒකයි. මෙතන ඍණ 8 තියෙන්නේ. බැලුවේ උත්තරේ වැරදිද කියලා. බලන්න මේක සුළු වුණාම 2x වර්ගය ඍණ 8ix ඍණ 16 සමානයි බිඳුව. දිගටම දෙකෙන් බෙදුවාම x වර්ගය ඍණ 4ix ඍණ 8 සමානයි බිඳුව. රයිට්. ඔන්න ඔතෙන්ද සම්පූර්ණ කරන්න. ඔන්න ලකුණු 4ක් එනවා අපිට ඔතෙන්ද ආවම. ලකුණු 4ක්. රයිට් ඉක්මන් කරන්න. රයිට් බලමු. දැන් ඔන්න මම වර්ග පූර්ණයට යන්න යනවා. රයිට්. ඔන්න මම මේ ටික අයින් කරගන්නම්. රයිට්. මෙන්න වර්ග පූර්ණේ x වර්ගය ඍණ 4ix මම ඍණ 8 අනිත් පැත්ත යනවා ධන 8. දැන් එතකොට ඔතෙන්ට එනකොට අපිට පියවර දෙකක් ඉවරයිනේ. වර්ගපදයේ සංගුණක 1යි පාඩම් කරන්න. වර්ගපදයේ සංගුණක 1යි.
ඊළඟට නොදන්න පද එක පැත්තක දන්නා ගයන් අනික් පැත්තේ. ඒකත් ඉවරයි. දැන් x ගේ සංගුණකය x ගේ සංගුණකය 4යිනේ. 4 දෙකෙන් බෙදා x ගේ සංගුණකය දෙකෙන් බෙදා එහි වර්ගය. එහෙනම් 4 දෙකෙන් බෙදුවහම 2යි 2 වර්ගය 4යි. එහෙනම් සමීකරණේ දෙපැත්තටම 4 ගාන එකතු කරනවා. ඔන්න. සමීකරණ දෙපැත්තටම අපි 4 ගාන එකතු කරනවා. එකතු වුණාම මොකද වෙන්නේ බලන්න. ඔන්න එකතු කරනවා. එතකොට ඔන්න දැන් පූර්ණ වර්ග ලියනවා. දැන් කොහොමද පූර්ණ වර්ගය? පළවෙනි එකේ වර්ගමූලය. මේ නිකිලි මෙතන. අවසාන එකේ වර්ගමූලය සමානයි 12. පළවෙනි එකේ වර්ගමූලය මේ නිකිලි මෙතන අවසාන එකේ වර්ගමූලය. එතකොට වර්ගයේ අනිත් පැත්තට ගියා වර්ගමූලය. දැන් මොකද වෙන්නේ? අපි ඉක්මනින් බලනවා අපිට වර්ගමූල 12ක් දීලා තියෙන්නේ. අපිට හොඳ වෙලාවට දීලා තියෙන්නේ වර්ගමූල 3. වර්ගමූල 3 දීලා තියෙනවා 1.73. දැන් මොකද කරන්නේ? එහෙනම් මම කල්පනා කරනවා 12 ලියන්න පුළුවන්ද 3 වරක් චක්කරේ. එහෙනම් 12 කියන්නේ 3 වරක් 4. අකිල කරණීය. අපි ඉගෙන ගත්ත පාඩමක් අකිල කරණීය. දැන් පුළුවන් අපිට x ඍණ 2 සමානයි ධන හෝ ඍණ 3 වර්ගමූලය 1.73යි 4 වර්ගමූලය 2යි. මෙයා ගුණ කරගන්න. එතකොට එනවා ධන හෝ ඍණ දෙවරක් 3 6යි දෙවරක් 7 14යි දෙවරක් 2යි 1යි 3යි. දැන් ඍණ 2 අපි අනිත් පැත්තට ගියා ධන 2ක් වෙනවා. එහෙනම් ඔන්න x සමානයි ධන හෝ ඍණ 3.4යි 6 ධන 2. එහෙනම් x ගේ උත්තරය ගන්නවා ධන උත්තරය ගත්තොත් 3.4යි 6 ධන 2. එයා එහෙනම් සුළු කරලා බලන්න 5.4යි 6. පැත්තකින් එකතු කරලා බලන්න. එතකොට ඍණ උත්තරේ ගන්නෙ නෑ මේකෙත්. මොකද හේතුව x ට ඍණාගයක් එන්න බෑ. හරි? අපෙන් අහනවා x ට ගත හැක්කේ එකම අගයක් පමණක් බව හේතු සක්වන්න. එතකොට x ගේ අගය මේක. එතකොට මම ලියලා පෙන්නනවා x සමානයි ඍණ 3.4යි 6 ඍණ 2 ධන 2 ගත්තොත් මෙයා අඩු කරලා බලන්න ඉන්නේ ඍණ 1.4යි 6. එතකොට මේක x ට ගන්න බෑ. මෙයා x ට ගන්න බෑ. එහෙනම් x ට ගන්න පුළුවන් 5.4යි 6 විතරයි. හරි? right. ඔන්න ඕක තමයි අපෙන් අහන්නේ. එතකොට මෙතෙන්ද ආයේ ලකුණු අපි 4ක් හම්බ වෙනවා. ඊට පස්සේ අහනවා B කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සදා ආසන්න අගයක් පළමු දශම ස්ථානෙට. ඔය ඉතුරු ලකුණු දෙකත් අපෙන් ගිලිහෙනවා ගොඩක් වෙලාවට. ඇයි? අප ප්‍රශ්න කියවන්නේ. දැන් අපෙන් x ගේ උත්තරයක් නෙවෙයි අහන්නේ. අපෙන් අහන්නේ B කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. අරය B කේන්ද්‍රික ඛණ්ඩයේ අරය තමයි අහන්නේ. right මෙතෙන්ට ලියාගමුකෝ. ඔන්න උතරින් පස්සේ බලමු උත්තරේ. දැන් x ගේ අගය ගත්තා. ඔන්න x ගේ අගය ගත්තට පස්සේ ලකුණු තව 4ක් හම්බ වෙනවා. තව ලකුණු දෙකක් අඩුයි. ඒ දෙක ගන්නටත් බලන්න ඕන. එතන මොකක්ද අහන්නේ? B කේන්ද්‍රික ඛණ්ඩයේ අරය. ඉක්මනින් ලියාගමු. right. එතකොට දැන් ගාන ඔන්න ඔතනින් එහාට අහනවා B කේන්ද්‍රී ඛණ්ඩයේ අරය අහන්නේ. එතකොට B කේන්ද්‍රී ඛණ්ඩයේ අරය කියන්නේ x ධන 4. එහෙනම් B ගේ අරය කියන්නේ x ධන 4. එතකොට x ට ගන්න පුළුවන් 5.4යි 6 ධන 4 එකතු කරපුවාම 9.4යි 6. දැන් මෙහෙම ලිව්වත් ලකුණු සම්පූර්ණයෙන් හම්බෙන්නේ. මොකද ඔයගෙන් ප්‍රශ්නය අහනවා පැහැදිලිව ආසන්න පළමු දශම ස්ථානයට.
එතකොට මේක ආසන්න පළමු දශම ස්ථානෙදී 9.5 සෙන්ටිමීටර්. ඔන්න ඔය ආසන්න පළමු දශම ස්ථානයට ලියනවට අනිවාර්යෙන් ලකුණක් තියෙනවා. ඒ නිසා පුතා අපි තේරුම් ගන්න ඕනේ පේපර් එකක් ලියනකොට මේවා හොඳට කියවලා. විශේෂයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්නයක් අවබෝධයෙන් කියවගත්තොත් විතරයි. ප්‍රශ්නයක් අවබෝධයෙන් කියවගන්නේ නැති තාක් දුරට අපිට ප්‍රශ්නයක් වෙනුවෙන් උත්තර ලියා ගැනීම අපහසු වෙනවා. ඉතින් ඒකින්ද මතක තියාගන්න ප්‍රශ්න පත්‍රයක් හරියට කියවලා ඒ ප්‍රශ්න පත්‍රයේ අහන දේ අපි හරියට අවබෝධ කරගෙන ඊට අදාළ උත්තර ලියනවා නම් අන්න ඒක තමයි අපි ළමයෙක් විදිහට විභාගයකට මුහුණ දෙනකොට කරන්න තියෙන ප්‍රධානම දේ. අපි ප්‍රශ්න අවබෝධය කියන කතාවට අපි මුල් තැන දෙන්නම ඕනේ. එහෙම නැතුව අපි තියරි කොටස් විතරක් කවර් කරලා තියරි කොටසක් විතරක් විභාගයට සූදානම් කරගෙන අපි විභාග ලියන්න ගියොත් අපිට පැටලෙනවම තමයි. ඒකින්ද මතක ඇතුව අපි ප්‍රශ්න අවබෝධයෙන් කියවන්න ඕනේ. රයිට්. ඔන්න 2019 O level ගාන තමයි අපි කතා කරේ. අපි ගමු 2020 2018 O level ගාන. 2018 O level ගාන බලමු. රයිට්. දැන් මේ 2018 O level ගානේ කිසිම ප්‍රශ්නයක් රූපයක් දෙන්නේ නැහැ. හරි. 2018 O level ගානේ අපිට කියනවා ඍජුකෝණාශ්‍රයක බද්ධ පාද දෙකෙහි එකතුව 16යි. ඍජුකෝණාශ්‍රයක් තියෙනවා බද්ධ පාද දෙකේ එකතුව 16යි. විකර්ණයේ දිග 14යි. එතකොට මොකක්ද මේ කියන්නේ? ඍජුකෝණාශ්‍රයේ පළල x ලෙසගෙන සමීකරණයක් පෙන්වන්නලු මෙන්න මෙයා. x වර්ගය ඍණ 16යි x ධන 30 සමානයි බිඳුව කියලා සමීකරණයක් හදන්නලු. දැන් මොකද්ද මේ දෙන්නේ? ඔන්න එයා කියන්නේ ඍජුකෝණාශ්‍රයක් ගැන. එහෙනම් ඔන්න මම ඍජුකෝණාශ්‍රයක් ඇද ගන්නවා. රයිට්. එයා කියනවා මේ ඍජුකෝණාශ්‍රයේ බද්ධ පාදවල එකතුව 16යි. බද්ධ පාදවල එකතුව 16යි. මොනවා මේ බද්ධ පාද කියන්නේ? මෙන්න ඍජුකෝණය. බද්ධ පාද කියන්නේ මෙන්න මෙයයි මෙන්න මෙයයි. එතකොට බද්ධ පාද කියන්නේ එක ළඟ පිහිටි පාද. එතකොට මේ දෙන්නගේ එකතුව 16යි. එයා කියනවා පළල xලු. එහෙනම් දිග වෙන්නේ 16න් x අඩු වෙච්ච උත්තරේ. බලන්න කොහොමද ඒක ගත්තේ කියලා. අන්න දැක්කද තර්කය. ඔන්න ඔතන බැරි වුණොත් තමයි අපිට ගාන අමාරු වෙන්නේ. ඒකින්ද අපි තර්කයට යන්න ඕනේ බලන්න. මොකද කියන්නේ? ඍජුකෝණාශ්‍රේ පළල x කියලා කියන්නේ. බද්ධ පාද දෙකේ එකතුව 16යි. බද්ධ පාද දෙකේ එකතුව 16යි කියන්නේ මේකේ එකතුවනේ 16. එහෙනම් පළල x නම් දිග වෙන්නේ 16න් x අඩු වෙන්න ඕන. ඊළඟට තව කතාවක් කියනවනේ මෙයා. මොකක්ද කතාව? මේ ඍජුකෝණාශ්‍රේ විකර්ණයේ දිග 14යි. විකර්ණ 14යි. ඔන්න ඔච්චරයි දෙන්නේ. දැන් මේ කතාවට පස්සේ අපිට කියනවා ගානේ මේ ප්‍රකාශය දීලා අපිට කියනවා x වර්ගය ඍණ 16යි x ධන 30 සමානයි බිඳුව කියන සමීකරණ ලියලා පෙන්නන්නලු. දැන් මොකද්ද කරන්නේ? දැන් වර්ගඵලයේ කතාවක් නැහැ. වර්ගඵලයක් අපිට පේන්නේ නැහැ. හැබැයි මේක දිහා හොඳින් බැලුවොත් මෙන්න මෙතන තියෙන්නේ. ඔන්න ඔතන තියෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක්. එහෙනම් අපිට පයිතගරස් සම්බන්ධය උදව් කරගන්න පුළුවන්. මොකද්ද පයිතගරස් සම්බන්ධය කියන්නේ? කර්ණයේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාදවල වර්ගයන්ගේ එකතුවට. ඔන්න.
කර්ණයේ වර්ගයේ සමානයි ඉතිරි පාදවල වර්ගයන්ගේ එකතුව. රයිට්. විනාඩි දෙකක් දෙන්න. උත්සාහයක් කරමු සමීකරණය ගන්න. රයිට්. බලමු. වෙන සුළු කිරීම. x වර්ගය ධන. මේ පූර්ණ වර්ගයේ ප්‍රසාරණය ගන්න ඕනි. කොහොමද ප්‍රසාරණය ගන්නෙ? පළවෙනි එකේ වර්ගය. તો 16 වර්ග කියන්නේ 16 වරක් 16. 16 වරක් 16 කියන්නේ මං හිතන්නේ 256යි. 16 වරක් 16 256යි. මේ නිකලෙ මෙතන. මේ දෙන්න ගුණ කරා. එතකොට 16 x කින් ගුණ වුණා පුතේ 16යි x. එයා දෙකෙන් ගුණ කරන්න එපායි. එහෙනම් 32යි x. ආයෙත් කියන්නම් මේ දෙන්න ගුණ කරා 16යි x. ඒ 16යි x දෙකෙන් ගුණ වුණාම 32යි x. අන්තිමට කොහොමටත් දාන අන්තිම එකේ වර්ගය x ගේ වර්ගය x වර්ගය සමානයි. 14 වර්ග කියන්නේ 14ට 14 196යි. ඔන්න ඔහම තමයි එන්නේ. දැන් බලන්න. මෙයයි එකතු වුණොත් 2x වර්ගයේ සජාතීය පදනේ. ඍණ 32x ධන 256න් මෙයා මෙහෙට ආවා කියන්නේ අඩු කිරීම 196. බලමු උත්තරේ එයිද කියලා. 2x වර්ගය ඍණ 32x මේක ධන උත්තරයක් අඩු වුණොත් 0.15 6යි 60යි. සමීකරණ දිගටම දෙකින් බෙදන්න. එතකොට x වර්ගය ඍණ 16x ධන 30 සමානයි 0. රයිට්. ඔන්න ලකුණු 4ක් හරි. ලකුණු 4යි ලකුණු 4ක් හරිද? සාමාන්‍යයෙන් ලකුණු අපිට දෙන්නේ ඔය සූත්‍රය ගොඩනගන ලකුණු 4ක් වගේ දෙන්නේ. ඒවා මතක තියාගන්න. රයිට්. දැන් අපි වර්ග පූර්ණේ දාමුනේ. පොඩි වෙලාවක් දෙන්න. වර්ග පූර්ණ දාන්න බලන්න. පියවර මතක් කරගන්න. වර්ගපදයේ සංගුණක 1 වෙන්න ඕනේ. නේ? වර්ගපදයේ සංගුණක 1 වෙන්න ඕනේ. ඊට පස්සේ නොදන්න පද එක පැත්තක දන්නා ගයන් අනෙක් පැත්තේ උත්සාහ කරන්න. නොදන්න පද එක පැත්තක දන්නා ගයන් අනෙක් පැත්තේ ඊළඟට x ගේ සංගුණකය දෙකෙන් බෙදා x ගේ සංගුණකය දෙකෙන් බෙදා එහි වර්ගයේ සමීකරණ දෙපැත්තට එකතු කරයි. හරි උත්සාහ කරන්න බඩ ගාලා හදන්න. මා ආයෙසරයක් කියන්නම්. වර්ගපදයේ සංගුණකයේ 1 විය යුතුයි. වර්ගපදයේ සංගුණකයේ 1 විය යුතුයි. නොදන්නා පද එක පැත්තකත් දන්නා ගයන් අනෙක් පැත්තේ තියෙන්න ඕනි. x ගේ සංගුණකය දෙකෙන් බෙදා x සංගුණකය දෙකෙන් බෙදා එහි වර්ගය
එහි වර්ගය සමීකරණ දෙපැත්තට එකතු කරයි. එහි වර්ගයේ සමීකරණ දෙපැත්තට එකතු කරයි. පූර්ණ වර්ගයක් ලෙස ලියා විසඳුම් ලබා ගනී. පූර්ණ වර්ගයක් ලෙස ලියා විසඳුම් ලබා ගනී. හරි. මම හිතනවා හරි ඇති කියලා. මෙන්න මාත් හදනවා. දැන් ඔයාලට වෙලාව දුන්නා. ඔන්න වර්ගපදයේ සංගුණක එකයි හරි. නොදන්න පද එක පැත්තකට ගන්නවා. දන්නා ගයන් අනිත් පැත්ත ඍණ 30. රයිට්. ඔයාලට මට දෙන්න බැරුණා මෙයා දීලා තියෙන්නේ වර්ගමූල 34. වර්ගමූල 34 තමයි දෙන්නේ ඈ. වර්ගමූල 34 කියන්නේ 5.83. 5.83. එතකොට ඔන්න වර්ගපදයේ සංගුණක එකයි නොදන්න පද එක පැත්තක. ඊට පස්සේ මොකද කරන්නේ? x ගේ සංගුණකයේ දෙකෙන් බෙදා 16 දෙකෙන් බෙදුවා කියන්නේ 8යි 8 වර්ගය 64යි. සමීකරණ දෙපැත්තටම 64 එකතු වෙනවා. සමීකරණ දෙපැත්තටම 64 එකතු වෙනවා. දැන් අවසාන ස්ටෙප් එක පූර්ණ වර්ගයක් ලෙස ලියා. මෙන්න පූර්ණ වර්ගය පළවෙනි එකේ වර්ගමූලය මේ නිකිලි මෙතන අවසාන එකේ වර්ගමූලය. ඔන්න පූර්ණ වර්ගය මෙතන ඉන්නේ 34 තමයි. එතකොට වර්ගය අනිත් පැත්තට ගියා. වර්ගමූලය ධන හෝ ඍණ. දැන් ඒක නම් වෙනස්කම් දෙයක් නැහැ. 34 වර්ගමූලය 5.83යි. 5.83යි. ඒකෙත් අපි ඍණාට අනිත් පැත්තට ගියා ධන 8ක්. 8යි 3 ධන 8. දැන් ඒකේ නම් උත්තර වෙන් කරන්න ඕනේ. ධන උත්තරේ ගත්තොත් එන්නේ 5.83 ධන 8. ඒ කියන්නේ දශම 8යි 3 එනවනේ. 8යි 5යි 13යි. ඊළඟ ඍණ උත්තරේ ගත්තොත් ඍණ 5.83 ධන 8. එතකොට එතන නම් අපි 8න් 8යි දශම නැහැ 5.83යි. ඔන්න ඔහම දරුවෝ ලියලා අඩු කරන්න ඕනේ. හරිද? පැත්තකින් ලියලා අඩු කරන්න. ඒකට දැන් වෙනම කොලයක් ගන්න එතනම අඩු කරන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක අඩු කරද්දි මෙහෙට ගියා 10න් 3ක් 7යි 9න් 8ක් 1යි එතකොට 7යිනේ 7න් 5ක් 1යි 1.17යි 1.17යි તો මේකෙන් කවුද උත්තරය අපිට මොනවද කියන්නේ? ඔන්නෝම උත්තර දෙකක් එනවා. ඍජුකෝණාශ්‍රේ දිග සහ පළල පළමු දශම ස්ථාන වෙන වෙනම සොයන්න. එහෙනම් මේක පළමු දශම ස්ථානේ ලියන්නත් කියනවනේ. ඒතර මෙයාගේ ඉන්නේ 13.8 මේකේ ඉන්නේ 1.2. ඔව් නේද මෙතන 7න් 9 එකක් 8යි මෙතන ඉතුරු වෙන්නේ 7ක් නේ 7න් 5ක් 2යි නේ 2.0. ඒක අපිට අහු වෙනවා මේක වැරදුනොත් එහෙම අපිට අහු වෙන තැන් තියෙනවා මම කියන්න. එතකොට මේක 2.1 2.2. කොහොමද මේක අහු වෙන්නේ? මේ වැරදුනත් අහු වෙනවා. දැන් බලන්න නිකමට මේ දෙන්න එකතු කරලා බලන්න මේ දෙන්න එකතු වුණොත් ඉන්නේ බලන්න 0යි 13යි 2යි 15යි 16යි. අන්න දැන් 16 නම් මොකද මේ 16? මොකද්ද 16 වර්තින් සම්බන්ධය? ආ? ගාන මුලින් ඉඳන් මතක් කරගන්න.
16 කියලා එන්නේ මෙයාගේ දිග සහ පළල එකතුව 16යි කිව්වේ. તો මේ උත්තර දෙක එකතු වුනහම 16 එනවනේ. එහෙනම් අනිවාර්යෙන් මේකේ එකක් තමයි දිග වෙන්නේ අනික තමයි පළල වෙන්නේ. එහෙනම් එක උත්තරයක් අපි ලියනවා x කියන්නේ පළල 2.2 සෙන්ටිමීටර් දිග 13.8 සෙන්ටිමීටර්. පැහැදිලිව වෙන් කරලා ලියන්න ඕනේ මොකද ගානේ පැහැදිලි කතාවක් අහනවා ඍජුකෝණාශ්‍රයේ දිග සහ පළල පළමු දශම ස්ථානයට වෙන වෙනම සොයන්න. ඔබ තමයි ප්‍රශ්න. පළමු දශම ස්ථානයේ වෙන වෙනම හොයන්න කිව්වම පළමු දශම ස්ථානට අනිවාර්යෙන් තියෙන්න ඕනේ දිග සහ පළල වෙන් කරලා තියන්න ඕනේ. ඒතර මේකේ අපි ප්‍රශ්න පත්‍රය කියවනකොට අපි අර හරියට අපි කියන්නේ උක්තාක්‍යාතය ඇතුව අපි කියවන්න ඕනේ. රයිට්. ඒතර ඔන්න අපි 2018 O level ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ ගාන ඔය හැදුවේ. ඒතර ලකුණු වෙන් කරන විදිහත් ඔයාලට දාන්න ඕනි නම් මෙන්න ලකුණු සාමාන්‍යයෙන් මම මේක ඔයාලට කියන්නේ මෙන්න මෙතන සූත්‍රය හදා ගන්නවට ලකුණු 4යි සමීකරණේ සුළු කරනවට 4යි ඊට පස්සේ අර දිගපල්ල පළමු දශම ස්ථානයේ වෙන් කරලා ලියනවට ලකුණු 2යි. ඒතර ලකුණු 10ක් අපිට එනවා. දැන් ඔන්න ලකුණු හරි. ඒතර මතක තියාගන්න අපි ගිය සතියේ අපි වර්ග පූර්ණේ කතා කරා. එතකොට අද අපි වැඩේ ලියලා තියෙනවා. මම අද හවස මම ඔයාලට ආයෙසරයක් කියනවා. අද හවස මම ඔයාලට ඔප්පු කරනවා 2025 O level ප්‍රශ්න පත්‍රයේ අපි මෙතෙක් හදපු ගණන් 6 ඔයාලට ලියන්න පුළුවන් කියනවා. ඒතර අපි අනෙකුත් ක්ලාස් වලට වඩා පට්ට ඉදිරියෙන් ඉන්නේ. හරිද? පට්ට ඉදිරියෙන් ඉන්නේ. මොකද අපි මේ වෙනකොට ට්‍රේනින් කරලා තියෙනවා ගණන් 6ක්. නේ මොනවද ගණන් 6? ප්‍රස්ථාර ඊට පස්සේ මධ්‍යයන ගාන ඊට පස්සේ ශ්‍රේණි ඊට පස්සේ සමගාමි සමීකරණ ඊට පස්සේ පරිමාව ලඝු නේද? පරිමාව ලඝු. දැන් අපි වර්ගජ සමීකරණ. අපි පට්ට ගේමක් ගිහලා තියෙන්නේ. එතකොට මේක තමයි අපේ ටාගට් එක. තව ලකුණු 10 ගානම දැන් ගන්නවා. 10 ගානෙම ගන්න. එතකොට මේ 10 ගානෙම ගන්න මේ ප්‍රශ්න පත්‍ර ලිවීම අපි දැන් සාර්ථක වෙනවා. මම ඒක තමයි අපි මාස 4-5ක් යනකොට අපේ වැඩේ ගොඩ. රයිට්. ඒතකොට ඔන්න 2025 O level ප්‍රශ්න පත්‍රය අද කතා කරලා බලමු. රයිට්. මම යනවා 2017 O level ප්‍රශ්න පත්‍රයේට 2017 O level එක ඒක දීලා තියෙන රූප දෙකක්. මෙන්න එකක් අර x වෙන තව එකක් අර x ගන්න දෙක. රයිට්. කේන්ද්‍රික කණ දෙකක් තමයි මේ තියෙන්නේ. අපිට කියන තල රූප දෙකේ වර්ගඵල සමානයි. හැබැයි වර්ග සමීකරණයක් ගොඩනගන්න කියනවා ඒ වර්ග සමීකරණ දීලා නැහැ. කෙලින්ම උත්තරය අහලා තියෙනවා. දැන් මොකද කරන්නේ? මේ දෙන්නගේ වර්ගඵල සමාන නම් ඔන්න පළවෙනි එක වර්ගඵලය කියන්නේ 5r කියන්නේ x වර්ගය එයාගෙන් භාගය. මේ කවුද? මෙන්න මේක. 5x වර්ගය එයාගෙන් භාගයක්. උතර ඒ උත්තරය සමාන වෙන්නේ කාටද? 5x ධන 2 වර්ගය එයාගෙන් 4න් එකක්. මෙයාට. වර්ගඵල දෙක සමානයි කිව්වේ. දැන් ඉතින් වර්ග සමීකරණ ගොඩනගන හරි ප්‍රශ්නයක් තියෙනවා. සමීකරණ දීලා නැහැ. අපිට දීලා තියෙන එකම කතාව වර්ගමූල දෙක තමයි දීලා තියෙන්නේ.
වර්ගමූල දෙක තමයි දැන් අපි ගාව තියෙන එකම පිළිසරණේ මෙයා. අපි ගාන හදාන යනකොට අපිට වර්ගමූල දෙකක් ආවා කියන්නේ අපිට ගාන හරි කියලා විශ්වාසයක් ඇති වෙනවා. බලමුනේ ඒද කියලා. right. සුළු කරද්දී 5ට 5 කපන්න පුළුවන්. ඒ කොහොමද? ගුණ කිරීම 5 මෙහෙට එද්දී බෙදීම 5. ତර උඩ 5ට යට 5 කැපිලා යනවා. මම බෙදීම 4 මෙහෙට එනවා මෙහෙට. ඒතකොට මොකක්ද වෙන්නේ? ගුණ කිරීමක්. 4යි x වර්ගය භාගය මෙයයි ප්‍රසාරණය පළවෙනි එකේ වර්ගය මේ නිකිල ලිව්වා මේ දෙක ගුණ කරා කියන්නේ 2x ඒක නැවත දෙකෙන් ගුණ කරා 4x. අන්තිමට කොහොමටත් ධන අන්තිම එකේ වර්ගය. දෙකේ වර්ගය 4යි. පළවෙනි එකේ වර්ගය මැද නිකිල ලිව්වා නේද? දෙපැත්ත දෙක ගුණ කරලා දෙකෙන් ගුණ කරා. අවසානයේ කොහොමටත් ධන අවසාන එකේ වර්ගය. ඒතර මෙයා සුළු වුණාම මෙතන 2යි මෙතන 2යි. ඒතකොට 2x වර්ගය එයා මෙහෙට ගියමු ඍණ x වර්ගය ඍණ 4x මං 4 මෙහෙ තියා ගන්නවා. ඒතකොට මේකෙන් මේ කරනවාම x වර්ගයක් එනවා ඍණ 4x සමානයි 4. සමීකරණ දෙන්න තියෙන සමීකරණ ඕක වෙන්න ඇති කියලා අපි හිතමු. දැන් බලන්න ස්ටෙප් ටික අපි ගුණ කරන වර්ගපදයේ සංගුණක එක වෙන්න ඕනේ. ඒතකොට ඒක හරියි. වර්ගපදයේ සංගුණක එකයි. නොදන්න පද එක පැත්තක දන්නා ගයන් අනෙක් පැත්තේ. ඒකත් හරියි. x ගේ සංගුණකේ දෙකෙන් බෙදා x සංගුණකේ 4නේ. ඒතර 4 දෙකෙන් බෙදුවාම 2යි. 4 දෙකෙන් බෙදුවා 2යි. දෙකේ වර්ගය 4යි. එහෙනම් සමීකරණ දෙපැත්තටම 4 ගාන එකතු කරනවා. දැන් පූර්ණ වර්ගයක් ලෙස ලියන්න ඕනේ. කොහොමද පූර්ණ වර්ගය? පළවෙනි එකේ වර්ගමූලය මේ නිකිලි මෙතන අවසාන එකේ වර්ගමූලය. මම ආයෙත් කියන්න. පළවෙනි එකේ වර්ගමූලය මේ නිකිලි මෙතන අවසාන එකේ වර්ගමූලය. සමානයි 8. දැන් වර්ගය අනිත් පැත්තට ගියා වර්ගමූලයක්. එහෙනම් 8 වර්ගමූලය ධන හෝ ඍණ. ගාන හරිද? 8 වර්ගමූලය තියෙන්නේ. ඒකට 8 අපිට ලියන්න පුළුවන්. 8 ලියන්න පුළුවන්. 8 කොහොම ලියන්න පුළුවන්? ධන හෝ ඍණ 8 කියන්නේ 4 වරක් 2. 4 වරක් 2. එතකොට x ඍණ 2 සමානයි ධන හෝ ඍණ 4 වර්ගමූලය 2යි. 2 වර්ගමූලය 1.41. එන x ඍණ 2 සමානයි ධන හෝ ඍණ දෙවරක් 1 2යි දෙවරක් 4 8යි දෙවරක් 1 2යි. දැන් නම් ගාන හරියි කියලා තේරෙනවා. මොකද හේතුව අපිට වර්ගමූල දෙක හම්බුණා. එහෙනම් ඍණ දෙක අපි අනිත් පැත්තට ගියා ධන දෙකක්. උතර මම මේකෙත් ගන්නේ ධන උත්තරේ විතරයි. ධන උත්තරේ විතරයි ගන්න. මොකද හේතුව x කියන්නේ දෙකක් ඒකින්ද 2.8යි 2 ධන 2 උත්තරේ කීය දෙන්නේ? ඒකට නම 4.8යි 2 අපිට කියන්නේ x යගේ පළමු දශම ස්ථාන හොයන්න කියන්නේ. එහෙනම් පළමු දශම ස්ථාන හොයනවා කියන්නේ උත්තරේ 4.8යි. ඔන්න උත්තරේ 4.8යි. 2017 O level ප්‍රශ්න පත්‍රයේ අපෙන් අහපු දේ ඔන්න ඔයාලට පැහැදිලිව තියෙනවා. රයිට්. ඒකට මේක සම්පූර්ණ කරගන්න 2017 O level ප්‍රශ්නේ. එතකොට අපි විභාගයට මේ විදිහට ප්‍රශ්න පත්‍ර ටිකක් කතා කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. රයිට්. ඉක්මනින් ලියා ගන්න.
රයිට්. දැන් බලමු අපි 2016 ඕ ලෙවල් ගාන 2016 ඕ ලෙවල් ගාන අපි ඒක කතා කරලා බලමු. ඊට පස්සේ අපි ආයෙත් අපි වෙනස් තැනකට යමු. මෙන්න 2016 ඕ ලෙවල් ගාන මෙහෙම තියෙන්නේ. ඔහොම එකක් තියෙන්නේ. මේක XX කියලා තියෙන්නේ. රුපියල් දෙන්න. මෙයා 2යි. මෙයා 4යි. මේක Q කියලා තියෙන්නේ. මෙයා P මං හිතන්නේ. right රුපියල් ද. අපිට කියනවා P Q කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශයක් ලියන්නලු. 2016 ඕ ලෙවල් ප්‍රශ්න පත්තරේ 2016 OL Q ගේ වර්ගඵලය. ඔන්න මම ලියනවා Q වර්ගඵලය. Q වර්ගඵලය කොහමද එන්නේ? මෙයාගේ දිග වෙන්නේ මේක දිග වෙන්නේ මුළු දිග 4නේ. 4න් x අඩු වෙන්න ඕනේ. මුළු දිග 4යි 4න් x අඩු වෙන්න ඕනේ. එයාගේ පළල වෙන්නේ මුළු දිග 2යි 2කින් x අඩු වෙන්න ඕනේ. දිග මුළු දිග 4යි 4න් මේ x අඩු වෙන්න ඕනේ. පළල මුළු පළල 2යි 2කින් x අඩු වෙන්න ඕනේ. එහෙනම් වර්ගඵලය එන්නේ කොහොමද? 4 ඍණ x 2 ඍණ x. මෙයාගේ ප්‍රසාරණ ලියමු අපි කොහොමද ප්‍රසාරණ ලියන්නේ? මෙයා ලියලා අනෙක් වරහන මෙයා ලියලා අනෙක් වරහන. එතකොට උත්තරේ එනවා 2 වරක් 4 8 ඍණ 4යි x ඍණ 2යි x ඍණයි ධන x වර්ගය ධන x වර්ගය. බලන්න ආයතනයක් 4 2 8යි ඍණ 2 4යි x ඍණ x දෙකෙන් 2යි x ඍණයි ධන x වර්ගය. මොන තමයි ඉන්නේ. තොර 8 ඍණ 6යි x ධන x වර්ගය. ඔන්න Q ගේ වර්ගඵලය සඳහා ප්‍රකාශයක්. ඊළඟට කියනවා Q ගේ වර්ගඵලය P වර්ගඵලය Q ගේ වර්ගඵලයෙන් දෙගුණයක්. එතකොට P ගේ වර්ගඵලය කියන්නේ Q ගේ වර්ගඵලයෙන් දෙගුණයක්. එහෙනම් Q වගේ දෙගුණයක් තමයි P ගේ වර්ගඵලය. එහෙනම් බලන්න P ගේ වර්ගඵලය කියන්නේ මෙයානේ. P කියන්නේ x එකෙන් ගුණ x වර්ගය. එහෙනම් x වර්ගයේ සමාන වෙනවා දෙගුණයක් 8 ඍණ 6යි x ධන x වර්ගයට. right? එහෙනම් x වර්ගය වරහන් අයින් කරොත් 16 ඍණ 12යි x ධන 2යි x වර්ගය. අපි ධන x වර්ගෙ මෙහෙට යමු.
ධන x වර්ගය අනිත් පැත්තට ගියොත් එතකොට 2x වර්ගය ඍණ 12x ධන 16 ඍණ x වර්ගය. එහෙනම් එනවා x වර්ගය ඍණ 12x ධන 16 කියලා. රයිට්. මේක තමයි අපිට පෙන්වන්න කියන සමීකරණය. රයිට්. ලියාගමු ඔතෙන්ට එනකම්. ඔන්න ඔය සමීකරණය තෘප්ත වෙනවා කියලා පෙන්වන්න කියන්නේ. හරි. ඉක්මන් ලියාගමු. මේ සමීකරණ තෘප්ත වෙනවා කියලා පෙන්වන්න කියන්නේ. ඒතර අපි මේක ගැන ටිකක් කල්පනාවෙන් බලන්න. ඔයාලට පුළුවන් ඔයාට ගොඩ දා ගන්න. ඒකට මම 2016 ඉඳන් ප්‍රශ්න ටික ගම කතා කරේ. හරි. right. දැන් ඊට පස්සේ මොකද කියන්නේ? මොනේ ඒකට මේ x සඳහා ප්‍රකාශයක් සුදුසු නොවන බව පෙන්වන්න බලන්න මොකද කරන්න කියලා. මෙයා සුළු කරමු අපි. මම ගන්නවා වර්ග පූරණේ. එතකොට කොහොමද දෙන්නේ? x වර්ගය ඍණ 12x ධන 16 සමානයි බිඳුව. එතකොට වර්ගපදයේ සංගුණක 1යි. ඔන්න මම නොදන්නා පද එක පැත්තක තියා ගන්නවා. ධන 16 මෙහෙට ගියා ඍණ 16. හරි. වර්ගපදයේ සංගුණක 1යි. නොදන්නා පද එක පැත්තක දන්න පදයෙන් අනිත් පැත්තේ. මෙන්න x සංගුණකයේ 12යි. එතකොට 12 දෙකෙන් බෙදුවා කියන්නේ 6යි. 6 වර්ගය 36යි. එහෙනම් සමීකරණ දෙපැත්තටම 36 ගාන එකතු කරනවා. x සංගුණකයේ දෙකෙන් බෙදලා එහි වර්ගයේ සමීකරණ දෙපැත්තට එකතු කරනවා. එතකොට පූර්ණ වර්ග ලියනවා පළවෙනි එකේ වර්ග මූලය මේ නිකිලි මෙතන අවසාන එකේ වර්ග මූලය. එතකොට මෙතන 20 එන්නේ. වර්ගය අනිත් පැත්තට ගියා වර්ගමූල වෙනවා ධන හෝ ඍණ. අපිට විභාගෙත් දීලා තියෙන්නේ මූල 5 දීලා තියෙන්නේ. එතකොට 20 ලියනවා අපි 4 වරක් 5 කියලා. එහෙනම් x ඍණ 6 සමානයි 4 වර්ගමූලය 2යි මූල 5. මූල 5 පස්සේ ආදේශ කරමු. මොකද උත්තරයක් පෙන්වන්න කියනවා. අපි ඍණ 6 අනිත් පැත්තට ගියා ධන 6ක්. එහෙනම් x සමානයි ධන හෝ ඍණ 2යි වර්ගමූල 5 ධන 6. දැන් මෙයා දීලා අපිට කියනවා මෙන්න මේ උත්තරේ ගැලපෙන්නේ නැහැ කියලා පෙන්වන්න ඕන. කවුද? ධන උත්තරේ. 2.2 වර්ගමූල 5 ධන 6 කියන එක නා මේකට ගැලපෙන්නේ නැහැ කියලා පෙන්වන්න ඕනේ. ඇයි ආ ගැලපෙන්නේ නැත්තේ? මේකට හේතුව අපි ලියනවා x ගේ අගය කුඩා වෙනවා 2ට වඩා. ඒ නිසා මේක ගැලපෙන්නේ නැහැ. මොකද x වල අගය බලන්න දිග 2කටත් වඩා කුඩායි. රූපේ පේන x වල අගය 2කට වඩා කුඩායි. එතකොට ඔන්න ඕවා තමයි කතන්දර පුතේ මම ආයෙත් කියන්නේ වර්ග පූර්ණ ඉගෙන ගත්තට බෑ මේ තර්ක දාන්න ඕන. මොකද මෙන්න මෙව්වට තමයි ලකුණු වෙන් කරන්නේ විභාගයේදී. ඒතකොට මේ වෙන් කරන ලකුණ අපි ගන්න ඔය වගේ තර්කයන් දාන්න වෙනවා. දැන් අපිට සුළු කිරීමක් කරන්න ඕනි. සුළු කළා x සඳහා සුදුසු වර්ගය හොයන්න කියනවා. එහෙනම් බලන්න අපි x ට සුදුසු වර්ගය කියන්නේ කවුද? එහෙනම් x ට ගැලපෙන්නේ ඍණ උත්තරේ. එහෙනම් ඍණ 2යි වර්ගමූල 5 ධන 6. ඒක තමයි ගැලපෙන උත්තරේ.
එන x සමානයි ඍණ 2යි වර්ගමූල 5 දීලා තියෙනවා 2.24 ධන 6. එන උත්තරේ මෙයා ගුණ වුණාම ඍණ උත්තරයක් 8යි 4යි 4යි. පැත්තෙන් සුළු කරගන්න 6යි දශම නැහැ 4.48 මේක අඩු කරලා බලන්න. ධන උත්තරයක් එන්නේ 2යි 5යි 5න් 4ක් 1යි. එතකොට 1.52 තමා x ට ගැලපෙන උත්තරේ. හරි. ඉතින් ඔන්න ඔය කතන්දරේ අපි ලියන්න ඕනේ. එතකොට ඒ නිසා අපි වර්ග පූර්ණය කියන කතාවේදී තේනද? වර්ග පූර්ණය කියන කතාවේදී අපිට මේක හදාගන්න පුළුවන් වෙනවා. හරි. ලියාගන්න බලන්න. right. එතකොට ඔන්න ඒතර තමයි පුතේ අද කතන්දරේ අපිට වර්ග පූරණය කියන කතාව වර්ග සමීකරණ කියන කතාව අපි 2016 ඉඳන් 2020 වෙනකම් වුණ කතා කරා. මම ඔයාලට පැහැදිලිව හැම වෙලෙම කියන දේ තමයි අපිට මේ හැම දෙෙම අපි පාඩම් ටික කරාට විතරක් අපිට විභාග ලියන්න බෑ. කියන්නේ තියරි කොටසක් විතරක් කරාට විභාග ලියන්න බෑ. ඒක නිසා අපි මේක මතක තියාගමු. මේක අපිට ඕනේ. දැන් ඒ අතර එනවා දැන් අපේ අච්චු පොතේ තියෙනවා සමහර ගණන් තියෙන පොතේ අපිට වර්ග පූර්ණයට හදන්න බැරි නෑ. හැබැයි වර්ග පූර්ණයෙන් හදන්න ටිකක් අමාරුයි. දැන් උදාහරණයක් මෙන්න මේ ගාන. දැන් අපි හිතමු අපිට ගානක් හම්බෙනවා 2x වර්ගය ඍණ 5x 2x වර්ගය ඍණ 5x ධන 8 සමානයි 7. මෙන්න මේ ගාන හරි අමාරු ගානක් මේක සුළු කරන්න කියලා. ඔයාලට විභාගයට හම්බෙනවා වර්ගමූල 17 අගය හම්බෙනවා. වර්ගමූල 17 අගය හම්බෙනවා 4.12. දැන් මේක සුළු කරන්න කියලා. ඔන්න අපි වර්ගජ සමීකරණ කතන්දරේ ලිහලා ඉවර කරන්න යන්නේ. දැන් මේක වර්ග පූර්ණේ යනවා කියන්නකො. මේක වර්ග පූර්ණේ යනකොට වර්ගපදයේ සංගුණක එක විය යුතුයි. ඒතර වර්ගපදයේ සංගුණක එක වෙන්න නම් මෙයා බෙදනවා දෙකෙන්. මෙයා දෙකෙන් බෙදනවා. එහෙනම් මෙයාත් දෙකෙන් බෙදනවා. එහෙනම් මෙයාත් දෙකෙන් බෙදනවා. එහෙනම් මෙයාත් දෙකෙන් බෙදනවා. සමීකරණේ හැම කෙනාම දෙකෙන් බෙදනවා. නේද? ඈ දැන් මොකද පෙමුදිත වෙන්නේ? මට ඕනේ නෑ ගණන් කියලා අතහැරලා නිකන් ඉන්නවා. ඇයි? මේක සුළු වෙන්නේ නැහැ. සුළු වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අප්පිරියයි. මොකද අපි ඒ තරම් දක්ෂ වෙන සුළු කිරීම වලටනේ. ඔව්. ඉතින් දක්ෂ වැඩිකම හින්දා අපි සුළු වෙන්නේ නැත්තම් ගාන අතහැරලා නිකන් ඉන්නවා. මොකද අපි දින ලොකුම හපංකම. එහෙනම් එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න නම් අපි මෙහෙම ඉගෙන ගන්න ඕනෙත් නෑ. මොකද මට මතකයි 2015 ඕ ලෙවල් ප්‍රශ්න පත්තරේ අපිට වර්ග පූර්ණයෙන් ලේසියෙන් ගොඩ දාන්න බැරි ප්‍රශ්නයක් තමයි තිබ්බේ 2015. ප්‍රශ්න කියන්නේ ඊට පස්සේ ගොඩාක් ප්‍රශ්න පත්තර
වර්ග පූර්ණයෙන් හදන්න පුළුවන් විදිහට දුන්නා. ඒකයි ප්‍රශ්නේ. හැබැයි මේක ආවොත් මොකද කරන්නේ? මේක ආවොත් මේ සමීකරණේ එක පැත්තක මම බිඳුව තියා ගන්නවා මෙහෙම. කොහොමද කරන්නේ? 2x වර්ගය ඍණ 5x ධන 7 මෙහෙට ආවොත් ඍණ 7 සමානයි බිඳුව. તો 2x වර්ගය ඍණ 5x ධන 1 සමානයි බිඳුව. ඔන්න ඔය විදිහට ලියා ගන්න. හොඳට මතක තියාගන්න. හොඳට බලා ගන්න. ඊට පස්සේ අපි ඔය වර්ග පූර්ණය කියන ගාන අපි නියමයට හදන්න ඕනි. හරි? හදන්න ඕනි. මං හදන්න බලන්න කිව්වේ නේ හදන්න ඕනි. හරි? හදන්න ඕනි. ඒක අනිවාර්යෙන් කරන්න ඕනි. එතකොට මෙහෙම සමීකරණයක් ආවොත් අපි මෙයාට කියනවා ax වර්ගය ධන bx ධන c ආකාර සමීකරණයක් කියලා. මොකද මේකට කියන්නේ ax වර්ගයේ ධන bx ධන c ආකාරයේ සමීකරණය. හොඳින් අහගන්න ඕනේ කිරිපණු ගාන වගේ නටන්න නැතුව. හරි? ax වර්ගයේ ධන bx ධන c ආකාර සමීකරණය. එතකොට මේ ආකාර සමීකරණ ලක්ෂණය තමයි එක පැත්තක බිඳුව තියෙන්න ඕනේ. සමීකරණ එක පැත්තක බිඳුව තියෙන්න ඕන. එහෙම නැත්නම් මේක එහාට හදන එක වැරදි. සමීකරණ එක පැත්තක බිඳුව තියෙන්න ඕනේ. ඒතර ax වර්ග ධන bx ධන c ආකාර සමීකරණයක්. දැන් ගලපලා බැලුවොත් a වලාගේ දෙක වෙනවා නේ. a වලාගේ දෙක වෙනවා. x වර්ගය තියෙනවනේ. b වලාගේ ඍණ 5 වෙනවා. b මේ ඍණ 5 වෙනවා. c වලාගේ 1 වෙනවා. එතකොට ඔන්න මට ABC කියලා තුන් දෙනෙක් හොයාගන්න පුළුවන්. දැන් හොයාගත්තාම මේ වගේ සමීකරණයක් සුළු කරන්න තව ක්‍රමයක් තියෙනවා. මං පාඩම පටන් ගද්දී එදා කිව්වා වර්ගජ සමීකරණයක් සුළු කරන ක්‍රම තුනයි. එක සාධක භාවිතය, දෙක වර්ග පූරණය, තුන සූත්‍රය. දැන් ප්‍රශ්නේ මොකක්ද ඒ සූත්‍රය? අපි මෙයාගේ සමීකරණය හොයාගන්නේ x ගේ උත්තරයක්. එහෙනම් x තමා උත්තරයට එන්නේ. මෙන්න සූත්‍රය. ඍණ b ධන හෝ ඍණ b වර්ගයේ ඍණ 4යි ac මෙයාට වර්ගමූල ලකුණක් එනවා. බෙදීම 2යි a. මේක පාඩම් කළ යුතුයි. පාඩම් කළ ලේසි. මොකක් සූත්‍රය? ඔන්න මම සූත්‍රය වහගත්තා මගේ. ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a. අර වර්ගමූල ලකුණ කිව්වේ නෑ. ධන හෝ ඍණ කියලා එනවා කියන්නේ වර්ගමූල ලකුණක් කියවෙනවා. ඒතර අපි දෙපාරක් තුන් පාරක් මේක කියවනකොට අපේ ඔළුවට කතාව එනවා. මොකද්ද කතාව? ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a. එතකොට මේ සූත්‍රය භාවිතයෙන් ඕනම ගාණක් හදන්න පුළුවන්. කලින් හදපු ක්‍රම ඕන එකට හදන්න පුළුවන්. ඒක ඔගොල්ලෝ තෝරගන්න ඕනේ. මෙයා ටිකක් භයානකයි. සුළු කිරීම බැරි ළමයට මේක වරදින්න ඉඩ වැඩි. හැබැයි ඔයාට ඕන ක්‍රමයකට ගාන හදන්න විවෘත බවක් තියෙනවා. රයිට්. ඔතෙන්ට ලියා ගන්න.
රයිට්. දැන් ඔන්න අපි සූත්‍රය දාන්න යන්නේ. බලා ගන්න. මෙන්න සුළු කරනවා. ටිකක් පරිස්සමින් සුළු කර ගන්න ඕනි. x සමානයි. ඍණ b කියන්නේ ඍණ 5. අන්න දැක්කනේ පරිස්සම් වෙනවා. b වෙනකොට ඍණ 5. ඔය නිකිල දෙන්නේ නැත්තම් වැරදි. ධන හෝ ඍණ b ගේ වර්ගය කියන්නේ ඍණ 5 වර්ගය ඍණ 4යි a කියන්නේ 2 c කියන්නේ 1. බෙදීම දෙවරක් a කියන්නේ 2. දැන් ඕක ආදේශ කරලා අපි සුළු කිරීම කරන්න ඕනේ. එතකොට බලන්න කොහොමද දෙන්නේ? ඍණයි ඍණයි ධන 5 ධන හෝ ඍණ ඍණ 5 වර්ග කියන්නේ 25 ඍණ 4 2 8යි බෙදීම 4. බලන්න 5 ධන හෝ ඍණ 25න් 8 17යි වර්ගමූල 14 බෙදීම 4. දැන් ඕකට පැහැදිලි වර්ගමූල 17 දුන්නා 4.1යි 2 කියලා. එන x ගේ උත්තරේ එනවා 5 ධන හෝ ඍණ 4.1යි 2 බෙදීම 4. දැන් සුළු කිරීම කරන යද්දී මම ධන උත්තරේ වෙනම ලියනවා 5 ධන 4.1යි 2 බෙදීම 4. එතකොට මේ දෙන්න එකතු වුණාම 9.1යි 2 බෙදීම 4. 9න් බෙදපුවාම 9ට 4 2යි එකක් ඉතුරුයි 11ට 4 2 8යි 3ක් ඉතුරුයි 32ට 4 8යි. ඔන්න ඒක උත්තරයක්. අනිත් උත්තරේ x සමානයි 5 ඍණ 4.1යි 2 බෙදීම 4 5.4.1යි 2 අඩු කරමු 8යි 9න් එකක් 8යි බිඳුවයි 0.8යි 8 බෙදීම 4 ඒ කියන්නේ 0.2යි 2. රයිට්. ඒතකොට ඕක තමයි අපේ උත්තරේ. ඔන්න සූත්‍රය මගින් සුළු කිරීම ලියා ගන්න. එතකොට ඔයාට සුළු කිරීම ඔය විදිහට කරන්න ඕනි. සූත්‍රය ටිකක් භයානක වුණාට ඕනම ගාණක් හදන්න පුළුවන්. ඉතින් හුරු වුණාම අපිට ඕක ලොකු ගැටලුවක් නැහැ. හරි. එතකොට අපි හුරු කරගන්න ලියා ගන්න පුළුවන්. හරි. එතකොට ඒක මතක ඇතුව අපි හදාගන්න. එතකොට ඔයාට සුළු කිරීම කරලා වැඩේ කරගෙන යන්න පුළුවන්. රයිට් ඉක්මන් කරන්න. රයිට් අපි තවත් එක ගානක් කතා කරලා අපි වැඩේ නතර කරමු. මොකද අපි ආයෙ ඔන්ලයින් එක පේපර් ක්ලාස් එකෙත් ඉන්න එපායි නේ. ඒතර අද අපි මම ආයෙසරක් කියන ඕ ලෙවල් මේ ඉස්සර ලියපු ප්‍රශ්න ටික තමයි කතා කරන්නේ. ඒතර අපි ඒකෙත් ඉඳලා අඩුපාඩු ටිකක් හදාගෙන අපි වැඩේට යමු. රයිට්. මම group එකට මේ ටියුට් එක share කරනවා. ඒතර මේ ටියුට් එක ඔයගොල්ලෝ හදන්න ඕනි. හදලා උත්තර ටික ගන්න වෙනවා නේද? ඒතකොට මම මේ group එකට දාන්න. ඒක අපි ගණන් ටික හදාන්න. right? හරි. මෙන්න අපි අද දවසේ කතා කරන අන්තිම ගානද? ඈ? හරි. තව එකක් දෙකක් බලමු පොඩ්ඩක් නේද? right. මෙන්න මේ ගාන බලන්න. 2x වර්ගය 2x වර්ගය ධන x ඍණ 5 සමානයි බිඳුව.
ඒකත් අමාරු ගාණක් දීලා තියෙන වර්ගමූල 41 වර්ගමූල 41 දීලා තියෙනවා 6.4. ඔන්න පුතේ ටිකක් අමාරු ගණන් මෙව්වා. දැන් අපි අද කතා කරන මේ පාඩමේ අවසාන භාගයේ මට විශ්වාසයෙන් අපි මේවා ඔහොම ගියාම අන්තිමට ලොකු කාලයක් අපිට ඉතිරි වෙනවා ප්‍රශ්න පත්‍රත් එක්ක තවත් වැඩිපුර කාලෙ ඉන්න. ඒක බොහොම සාර්ථක වැඩක් වෙනවා. බය වෙන්න එපා. අපි කොට දානවම තමයි. හැබැයි වාගේ උනන්දුව තමා නේද? කොයි දෙයකටත් තියෙන්නේ අපි කොට දානවමයි නේ. ඒක අනිවාර්යෙන් කරන ඕගොල්ලෝ කොට දාන්නනේ මෙච්චර මහන්සි වෙන්නේ. හැබැයි වැදගත්ම කාරණාව තමා අපි මහන්සි වෙලා විභාගයට මුහුණ දෙන්න ඕනේ. රයිට්. මෙන්න ax වර්ගය ධන bx ධන c. ඒතර බලන්න a වලාගේ 2යි b වලාගේ 1යි පුළුවන් නම් හදන්න c වලාගේ ඍණ 5. abc වෙන් කරා. හරි? රයිට්. මෙන්න සූත්‍රය x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a. ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a. ත්‍රොණ උත්තරේ ගන්නවා ඍණ b කියන්නේ 1 ධන හෝ ඍණ තර 1 වර්ගය ඍණ 4යි a කියන්නේ 2යි c කියන්නේ ඍණ 5 බෙදීම 2යි a කියන්නේ 2. ඔහම සුළු කිරීම කරන්න වෙනවා. රයිට්. එතකොට මොකද වෙන්නේ බලන්න. පුළුවන් අය හදන්න. එතකොට සුළු කිරීම x සමානයි ඍණ 1 ධන හෝ ඍණ 1 වර්ග කියන්නේ 1යි ඍණයි ඍණයි ධන ඍණයි ඍණයි ධන 4 වරක් 2 8යි 8 වරක් 5 40 බෙදීම 4 බෙදීම 4. දැන් එනවා x සමානයි ඍණ 1 ධන හෝ ඍණ 41 බෙදීම 4. මං හිතන්නේ 41 වර්ගමූලය තමා මට හම්බුනේ 6.4 බෙදීම 4. දැන් ඔන්න ඕගොල්ලොන්ට තියෙන වැඩක් ගෙදෙද්දි මම ටියුට් එක ෂෙයා කරන්නම්. ඊට පස්සේ අච්චු පොතේ තියෙන ඕන තරම් මේ වගේ ගණන් ඒවා ටික අපිට හදන්න පුළුවන්. ඒතර ඒවා හදලා පුරුදු වෙනවා තියරි කොටස හදාගන්න. තියරි. හැබැයි මොකද කියන්නේ? ප්‍රශ්න පත්‍ර ලියන්න නම් අපි පේපර් එකත් එක්ක ගැටෙන්නම ඕනේ. කතා දෙකක් නැහැ. તો දැන් මේක උත්තර ටික වෙන් කරමු. ඔන්න උත්තර වෙන් කරනවා. ඍණ 1 ධන 6.4 බෙදීම 4. ඒතර මේක අඩු වෙනකොට 5.4 බෙදීම 4. ඒ කියන්නේ 1.14ට 3යි දෙකක් ඉතුරුයි. එතකොට 20ට 5යි. 1යි එකක් ඉතුරුයි 14ට 3යි 5යි. ඊළඟ x සමානයි ඍණ 1 ඍණ 6.4 බෙදීම 4. නිකිල සමාන හින්දා එකතු වෙනවා ඍණ 7.4 බෙදීම 4. මෙයා 4න් බෙදද්දී ඍණ 1යි 3ක් ඉතුරුයි 34ට 4 වරක් 8 32යි දෙකක් ඉතුරුයි 20ට 5යි. එන ඔන්න ඒ ගානේ අපිට හම්බෙච්ච උත්තර ටික. right.
රයිට් අඩුපාඩු හදා ගන්න. ඔන්න එතකොට අපි අද දවසේ සෑහෙන වැඩක් කරා. මම තව එක ගානක් කතා කරලා නිදහස් වෙමු. ඒතර මේක අපි හදන්න ඕනේ. කළා ටියුට් එක ටිකක් හද යන්න. හරි. රයිට් මම තව එක ගානක් තෝරගන්නම්. ඊට පස්සේ අපි වැඩේ ඉවරයක් කරලා දාමු. තවත් එක ගානක්. එතකොට අපි වර්ගජ සමීකරණ කියන කතන්දරේ සෑහෙන්න පුළුවන්. සෑහෙන්න පුළුවන් අපිට බැරි නෑ. ඒතර වර්ග සමීකරණයක් අපි හදන්න උත්සාහ කරලා ඒතර අපි ඕලෙල් පේපර් එකේ මේ තියෙන ගණන් ටික ගොඩ දා ගන්න බලමු. රයිට් මෙන්න අපි අද කතා කරන අන්තිම ගාන. අදට කතා කරන අන්තිම ගාන මෙන්න ගාන 2x වර්ගය 2x වර්ගය ඍණ 3x ඍණ 7 සමානයි බිඳුව වර්ගමූල 65 අපිට හම්බ වෙනවා 8.1. විනාඩි දෙකක් දෙන්නම් උත්සාහ කරමු. සූත්‍ර ලියලා අපි සුළු කිරීම කරන්න. ඒකල බලමු උත්තරේ. හරි. රයිට්. මෙන්න ABC වෙන් කරමු. AX වර්ගය ධන BX ධන C සමානයි බිඳුව. A වලාගේ 2යි B වලාගේ ඍණ 3යි C වලාගේ ඍණ 7යි. දැන් මොකද වෙන්නේ? x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4යි ac බෙදීම 2යි a. මේක තමයි සූත්‍රය. x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4යි ac බෙදීම 2යි a. ඒතර බලන්න
x සමානයි ඍණ b කියන්නේ ඍණ 3ක්. ධන හෝ ඍණ 3 වර්ගය ඍණ 4යි a කියන්නේ 2යි c කියන්නේ ඍණ 7ක්. බෙදීම 2යි a කියන්නේ 2. සුළු කිරීම බලමු. x සමානයි ඍණයි ධන 3 ධන හෝ ඍණ 3 වර්ග කියන්නේ ධන 9ක්. ඍණ 3න් ගුණනා පුතේ ධන 9. તો ඍණයි ධන දෙවරක් 4 2 8යි 8 වරක් 7 56 නේද? බෙදීම 4 x සමානයි 3 ධන හෝ ඍණ 56යි 9යි කියන්නේ 65යි නේද? 65යි. බෙදීම 4 මම හිතන්නේ 65 වර්ගමූලය තමයි අපිට හම්බුනේ. 65 වර්ගමූලය. එතකොට අපිට උත්තරේ එනවා x සමානයි 3 ධන හෝ ඍණ 65 වර්ගමූලය 8.1 බෙදීම 4. එතකොට 3 ධන 8.1 බෙදීම 4 ඒ කියන්නේ එකතු වුණාම 11.1 බෙදීම 4 11ට 4 ඒවත් 2යි 3ක් ඉතුරුයි 31ට 7 28යි 3ක් ඉතුරුයි 30ට 7යි නේද? 4 වරක් 7 28 වේ ඇති. ඊළඟ උත්තරේ x සමානයි 3 ඍණ 8.1 බෙදීම 4 අඩු වුණාම ඍණ 5.1 බෙදීම 4 1යි ඍණ 1යි එකක් ඉතුරු 11ට 4 ඒවත් 2යි 7යි ඔය ඇති. ඔන්න ඔය විදිහට තමයි අද දවසේ අපි වර්ග පූරණය කියන කතන්දරේ ඔයත් එක්ක ඉවර කරගන්නේ. ඔන්න කතාව. මම විශ්වාස කරනවා අපි ඔන්න අද කතා කරපු දේත් එක්ක අපිට වර්ග පූරණය කියන කතාව අපිට සෑහෙන දෙයක් කරගන්න පුළුවන් ඇති කියලා. එහෙනම් අපි ප්‍රශ්න පත්‍ර පන්ති අද විශේෂයි කිව්ව 2025 ඕලෙවල් පේපර් එක කතා කරන්න. එහෙනම් අපි ඒත් එක්ක හම්බෙමු. එහෙනම් අදට ඇති ආයිබෝවන්.